කටක ලග්නය මැයි 2026 පලාපල ජ්‍යෝතිර්වේදී චන්ද්‍ර හේවාගම. කටක ලග්නය සඳු ලග්නාධිපති හිත අම්මා ගෙදර ජනප්‍රියත්වය. මැයි මාසයේ උඩට යනවා බිමට වැටෙනවා. මේ දෙක තේරුම් ගත්තොත් දිනු. මැයි පළවෙනිදා සිට 11 වෙනිදා දක්වා විදේශ හා ධර්ම කාලය. කුජ නම වැන්නේ මිතුරුයි. තාත්තා ගුරුවරු විදේශ නීතිය කරන කියන දෙයින් ලාභ ශක්තිය. රවි 10 වැන්නේ උච්චයි. රැකියාවේ රජයේ සහ රජ යෝගයක් තියෙනවා. පාලකයන් යටත් වෙනවා. නම ප්‍රසිද්ධ වෙනවා. බුධ 10 වැන්නේ අස්තයි. මැයි 9 දක්වා ෆයිල් වැඩ කොමියුනිකේෂන් අවුල් වෙනවා. අත්සන් කරන ඒවා කරන්න එපා. සිදුවන දේ රැකියාව සහ ව්‍යාපාර උපරිම කාලය අලුත් රැකියාව උසස් වීම රජයේ සම්බන්ධතා නම ප්‍රසිද්ධ වීම උත්පත්තියේ 10 වැන්නේ ශනි ශස්ත්‍රයේ රජයෙන් උදව්. පිටරට වීසා විදේශ රැකියා පිටරට ගමනකට පාර හැදෙනවා. 9 වැන්නේ කුජ 12 වැන්නේ ගුරු. තාත්තා වැඩිහිටියන් සහ ගුරුවරු ඒ අයගෙන් උදව් ඒ වගේම ඒ අයට උදව්. අවවාදයක් මැයි 9 වෙනකම් බුධ අෂ්ටයි. කොන්ත්‍රාත්තු ණය ලොකු යෝජනා වැඩ කරන්න එපා. කතා කරලා අවුල් කරගන්නවා. අවුල් වෙනවා. ප්‍රතිකර්ම රවිට සූර්යාට වතුර වීදුරුවක් උදේට පෙන්වලා ඉරුට වඳින්න. රැකියාවේ බලය දෙගුණ වෙනවා. මැයි 11 සිට මැයි 14 දක්වා යුද්ධ කාලය. ග්‍රහ බලය කුජ 10 වෙන්නට සස්සේත්‍රයි. රැකියාවේ යුද්ධ සතුරෝ එක්ක හැප්පෙනවා. ධෛර්යය උපරිමයි. රවි තාම 10 වෙන්නේ උච්චයි. කුජ 10 වෙන්නේ ශස්ත්‍රේත්‍රයි. ගහයෝ 2යි 10 වෙන්නේ බලවත්. සිකුරු 11 වෙන්නේ ශස්ත්‍රේත්‍රයි. ලාභ දෙනවා. සල්ලි එනවා. සිදුවන දේ රැකියාවේ මහා සටනක්. ප්‍රධානියා එක්ක දේශපාලනයේ එක්ක හැබැයි දිනනවා. හැප්පෙනවා. උත්පත්තියේ 10 වෙන්නේ සනි ගෝචර කුජ ශස්ත්‍රේත්‍රයි. කවුරුවත් නවත්තන්න බෑ. නඩු හා සතුරෝ උසාවි පොලිසි ගානේ යන්න වෙනවා. හැබැයි විරුද්ධවාදියා පෙරදෙනවා. සල්ලි සිකුරු 11 වෙන්නේ ශස්ත්‍රේත්‍රයි. කොමියුනිකේෂන් එකක් නඩුවකින් වන්දියක් ලැබෙන්න තිබුණු මුදලක් ලැබෙන්න පුළුවන්. සෞඛ්‍ය හිසට බලපාන්න පුළුවන්. ලේ ගලන්න පුළුවන්. ප්‍රෙෂර් වැඩි වෙන්න පුළුවන්. හදිසි අනතුරු වෙන්න පුළුවන්. 10 වෙන්නේ කුජ වාහන පරිස්සමෙන් පරිහරණය කරන්න. වැඩිපුර කේන්ති යනවා. ගැට්ටන ඇති වෙන්න පුළුවන්. ප්‍රතිකර්ම අඟහරුවාදා කාලබහිරව කෝවිලකට ගිහින් රතු මල් පූජා කරන්න. සතුරෝ පරදෙනවා. මැයි 14 සිට 19 දක්වා ධන කාලය. ග්‍රහ බලය රවි 11 වෙන්නට ලාභ ස්ථානයේ රවි රජයෙන් වැඩිහිටියන්ගෙන් උසස් අයගෙන් සල්ලි ලැබෙන්න පුළුවන්. සිකුරු 12 වෙන්නට වියදම් රෝහල් ගාස්තු විදේශ ගමන් රහස් වියදම් පටන් ගන්නවා. බුධ 10 වෙන්නේ රැකියා සමාජය කතා කිරීමෙන් ජය. කුජ ශස්ත්‍රේසයි සෑම සටනකින්ම ජය ගන්නවා. මැයි 19 සිට 31 දක්වා වියදම් සහ නිදහස. ග්‍රහ බලය බුධ 11 වෙන්න උදා ආදායම සුබයි. බුධ 12 වෙන්නේ සිට මැයි 29 වෙනකන් ආදායමට සුබයි. සිකුරු 12 වෙන්නේ සැප ලැබෙන්න පුළුවන්. වියදම් අධික වෙන්න පුළුවන්. රහස් සම්බන්ධ ඇති වෙන්න පුළුවන්. ඇස් ලෙඩ වැඩි වෙන්න පුළුවන්. ගුරු 12 වෙන්නේ විදේශ සම්බන්ධතා විදේශ වියදම් රහස් වියදම් මෝක්ෂය දන් දීම වැඩි වෙන්න පුළුවන්. සිදුවන දේ මැයි 19 සිට 29 ආදායම හොඳයි. ඉතුරු කරන්න අමාරුයි. විදේශ ගමන් 12 වෙන්නේ ගුරු සිකුරු විදේශ සීන සැබෑ වෙන්නට පුළුවන්. ඒ සම්බන්ධව යොමු වෙන්න හොඳයි. සෞඛ්‍ය ඇස් ලෙඩ දියවැඩියා රෝහල් යන්න වෙනවා. රහස් සම්බන්ධතා නමට කැලලක් එන්නට පුළුවන්. 12 වෙන්න බලවත් පරිස්සමෙන්. මැයි 29න් පස්සේ බුධ 12 වෙන්නේ ලිය කීවිලි පරිස්සමෙන් අත්සන් කරන්න එපා. සිය පාරක් බලන්න වංචා වෙන්න පුළුවන්. ප්‍රතිකර්ම ලැබෙන ආදායමෙන් 50% ඉතුරු කරන්න උත්සාහ ගන්න. සිකුරාදාට සුදු මල් මහා ලක්ෂ්මීට පූජා කරන්න. වියදම් අඩු වෙනවා. මැයි මාසයට තියෙන අවුල් පවුලේ වැඩිහිටියන්ට ගුරුවරුන්ට අසනීප කරදර ධර්ම වැඩවලට බාධා. සෙනසුරාදා තලතෙල් පහනක් සෙනසුරු වෙනුවෙන් පූජා කරන්න. රාහු 8 වැන්නේ හදිසි අනතුරු රෝහල් සහ සල්්‍ය කර්ම හොර සතුරෝ
මායම් රාහු කාලයේ ගමන් යන්න එපා. දුර්ගා මෑණියන්ට වඳින්න. කේතු දෙවැන්නේ කට වරදිනවා, පවුලේ රණ්ඩු, සල්ලි නාස්ති වෙනවා, ඇස් ලෙඩ. මේවාට ගණේශා වෙනුවෙන් රතුමල් පූජා කරන්න. කටකය මැයි අවසානයේ සාරාංශය. මැයි පළවෙනිදා සිට 11 වෙනිදා දක්වා රැකියාවලට ඉතා සුබයි. හැබැයි කිසිවකට අත්සන් කරන්න එපා. උසස් වීම ඉල්ලන්න, සම්මුඛ පරීක්ෂණ වලට යන්න සුබයි. මැයි 11 සිට 14 දක්වා රැකියාවේ යුද්ධ, සතුරුව පෙරදෙනවා. කේන්ති පාලනය කරගන්න කාලබහිරව වඳින්න. මැයි 14 සිට 19 දක්වා නඩු ජය, සල්ලි ලාභ සියල්ලටම මුහුණ දෙන්න හොඳ විදියට සිදුවේ. මැයි 19 සිට 29 දක්වා සල්ලි එනවා යනවා. රෝහල් අසනීප සඳහා වියදම් සිකුරාදා දෙවියන් වඳින්න. මැයි 29 සිට 31 දක්වා ලිපි ලේඛන අවුල් වෙන්න පුළුවන්. විදේශ ගමන්, රහස් කටයුතු කිසි දෙයකට අත්සන් කරන්න එපා. රහස් කටයුතු පරිස්සමෙන්. මැයි මාසයේ කටකයට සුබ දවස් 10, 11, 19, 20, 21. පරිස්සම් යුතු දවස් 9, 14, 29. සල්ලි එනවා, නම හැදෙනවා, නඩු දිනනවා. හැබැයි වියදම් අසනීප රහස් අවුල් පරිස්සම් වුණොත් ජීවිතය දිනනවා. මැයි 1 සිට 14 රැකියාවේ රජෙක් වගේ. මැයි 19 ජයග්‍රහණය කරනවා. ඇස් බලාගන්න, රහස් වැඩ නවත්තන්න. එතකොට මැයි මාසය ඔබගේ ජීවිතයේ හොඳම මාසය වෙනවා. කටකලන්න හිමියනි 2026 මැයි මාසයේ ඔයාලට මොකද වෙන්නේ කියලා බලමු. මැයි 1 සිට 11 වෙනකන් රජ යෝගයේ තියෙන ප්‍රමෝෂන් රජයේ උදව් වෙනවා. හැබැයි මැයි සිද්ධ වෙනකන් හැබැයි මැයි 9 වෙනකන් ලොකු ඩීල් බුධ ග්‍රහය කරන්න නිසා බුධ ග්‍රහය අවුල් වෙනවා. අස්ත නිසා සිට මැයි 14 අවුල් වෙනවා. රැකියාවේ 11 සිට මැයි 14 වෙනකන් රැකියාවේ කොම්පිටිෂන් එක හැප්පෙනවා. හැබැයි ප්‍රදානියාය දිනනවා. කොම්පිටිෂන් දවස්වල හැප්පෙනවා. වාහන පරීක්ෂණකාය දිනනවා. මේ දවස් වාහන 19 වෙනිදා විශේෂයි. උසාවි නීති නඩුවක් කරන්න එපා. කටකේන්ති යන ලැබෙන දවස් 19 වෙනිදා කරලා සාක්ෂි දීලා උසාවි නීති නඩුවක් වන්දින කටකයට ජය ලැබෙන දවස් ලැබෙන්න පුළුවන්. කරලා සාක්ෂි දීලා ලැබෙන සල්ලි වලින් නඩුවෙන් වන්දනවා. ඉඩම් සල්ලි ලැබෙන්න පුළුවන්. හැබැයි ඉතින් ලැබෙන සල්ලි වලින් කරන්න. මැයි 19 සිට 29 දක්වා සල්ලි එනවා යනවා. බිස්නස් වලින් යාළුවෝ හරහා ලාභ එනවා. හැබැයි හොස්පිටල් වලින් වාහන විදේශ ගමන් වලට වියදම් යනවා. ඇස් පරීක්ෂා කරන්න. දිය වැඩියාව තිබේ නම් පරිස්සමෙන්. මැයි 29න් පස්සේ කිසිම ලේඛනයකට අත්සන් කරන්න එපා. වංචා වෙන්න පුළුවන්. රහස් වැඩ, හොර සම්බන්ධතා වලින් පරිස්සම් වෙන්න. නමට කැලලක් එන්න ඉඩ තිබෙනවා. මැයි මාසයේ කටකයට රැකියාවේ ජය, නඩු වලින් ලාභ. හැබැයි වියදම්, ලෙඩ රහස් වලින් පරිස්සම් වුණොත් මාසය දිනනවා. කටක ලග්නයේ අය කමෙන්ට්ස් කරන්න. මැයි 19, 20, 21 දවස්වල මොනවද වුනේ කියලා මැයි 31 අපි බලමු. මගේ අනාවැකිය හරි ගියාද කියලා කියන්න. ජය වේවා.